ඉතින් ඔයාලට මම කලින් වීඩියෝ එකක් ගෙනාවා මෝටර සම්බන්ධව මෝටර එක අංග උපාංග සේරම පිළිවෙලට අරගෙන ආවා. ඉතින් අද අපි අරන් ඇවිල්ලා තියෙන ගයින්ඩරයක්. ගයින්ඩරේ අනිවාර්යෙන් ගයින්ඩර් ග්‍රිල් වලට අනිවාර්යෙන් මෝටර සම්බන්ධයි. ඉතින් දෙපැත්තේ තියෙනවා බ්‍රෂ් දෙකක්. බ්‍රෂ් දෙක අනිවාර්යෙන් ගෙවුනාම අනිවාර්යෙන් ගයින්ඩරේ නතර වෙනවා. ඉතින් අපි ගලවලා බලමු බ්‍රෂ් කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති ගයින්ඩරේ දෙපැත්තේ බ්‍රෂ් දෙක. ඉතින් අනිවාර්යෙන් ගයින්ඩරේ බ්‍රෂ් දෙක ගෙවුනට පස්සේ අනිවාර්යෙන් ගයින්ඩරේ නතර වෙනවා. මේ ඔයාලට පේනවා ඇති මේ ගයින්ඩරේ මේ බ්‍රෂ් එක ගෙවිලා තියෙන්නේ. අනිවාර්යෙන් මෝටරේ ඉතින් ගයින්ඩරේ බ්‍රෂ් සෙට් වෙන්නේ අනිවාර්යෙන් ඇතුලේ මෝටරේ තියෙනවා. මෝටරේ ආමිචර් එකට තමයි මේ බ්‍රෂ් එක සෙට් වෙන්නේ. ඉතින් බ්‍රෂ් එකේ මේ ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් ආමිචර් එකේ ඉතින් ගයින්ඩරයක් ග්‍රිල් එකක් අනිවාර්යෙන් 240 වෝට් කැපැසිටි හරහා අඩු කරලා තමයි අවශ්‍ය උපකරණයට ගන්න. ඉතින් 240 220 හර්ට්ස් 60 50 එහෙම කැපැසිටි හරහා අඩු කරලා තමයි අවශ්‍ය උපකරණයට විදුලිය ලබලා ගන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.